Hello boys and girls. ඉතින් මම ඔයාලට කියලා තියෙන්නේ බාන් ටෙක්නික් YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ channel එකේ ටෙක්නික් සම්බන්ධ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Hixfield කියන AI software එක ගැන. ඉතින් ඔයාලා ෂුවර් කරනවාද කිසිම actor කෙනෙක්වත් කැමරා එකක්වත් editing experience එකක්වත් නැතුව cinematic level එකේ video clip ඔයාලට හදාගන්න පුළුවන් කියලා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද කැමරා එකක්වත් actor කෙනෙක්වත් කිසිම editing experience එකක්වත් නැතුව Hixfield කියන AI software එක use කරලා cinematic level එකේ වීඩියෝ එකක් හදාගන්න විදිය ගැන. හරිද boys, එහෙනම් අපි මේ හදාගන්න විදිය ගැන වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් boys, අද මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ Hixfield කියන AI software එක. ඉතින් මාත් මේ Hixfield AI එකේ account එකක් create කරලා බලලා මේකේ තියෙන tools මොනවද, AI tools මොනවද, මේකේ තියෙන features මොනවද, මේකේ include වෙලා තියෙන දේවල් මොනවද කියලා මට sure කරන්න පුළුවන් විදිහ තමයි මාත් අද මේ ඔයාලට Hixfield AI කියන එක recommend කරන්නේ. හරිද boys, එහෙනම් මම ඉස්සරවම මේ Hixfield AI කියන්නේ මොකක්ද කියලා ඔයාලට introduce කරලා දීලා ඉන්න. ඉතින් boys, මේක ordinary AI tool එකක් නෙවෙයි. ඉතින් boys, මේක ඔයාලට film making experience එකක් නැති, technically prompting knowledge එකක් නැති කෙනෙක්ට උනත් මේ Hixfield AI කියන software එක use කරලා ඔයාලට simple creative choices වලින් ඔයාලගේ හිතේ තියෙන විදියට cinematic level එකේ video clip හදලා ඔයාලට YouTube හෝ TikTok හෝ ඒ වගේ upload කරන්න පුළුවන්. ඉතින් boys, මේ Hixfield AI කියලා කියන්නේ image එකක් animate කරන එකම නෙවෙයි. ඔයාලා මේක text එකක් type කරලා prompt එකක් විදියට ඒ text එක cinematic level එකේ image එකක් විදියට create කරගෙන ඒ ඔයාලා create කරගත්ත cinematic image එක cinematic video clip එකක් විදියටම convert කරගන්න පුළුවන් software එකක් තමයි Hixfield AI කියලා කියන්නේ. හරිද boys, එහෙනම් ඔයාලට තේරෙන්න ඇති මේ Hixfield AI කියලා කියන්නේ මොන වගේ platform එකක්ද කියලා. ඉතින් boys, ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ Hixfield එකේ account එකක් හදාගන්නේ කියලා step by step. සහ මම අද ඔයාලට කියලා දෙන්නම් prompt එකක් විදියට cinematic image එකක් create කරලා ඒ image එක කොහොමද cinematic video clip එකක් බවට convert කරගන්නේ කියලා. හරිද boys, ඔයාලා මේ Hixfield එකේ account එකක් create කරගද්දි මම පල්ලා description එකේ දාලා තියෙන link එකක්, ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට Hixfield එකේ account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ account එක create කරගද්දි මම මෙන්න මෙතන උඩින් දාන්නම් promo code එක. ඉතින් මේ promo code එක use කරලා ඔයාලා account එක create කරද්දි ඔයාලට Hixfield AI එකෙන් benefits වගේ දේවල් ලබා ගන්න පුළුවන්. හරිද boys, එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්න කොහොමද මේ Hixfield එකේ account එකක් නිවැරදිව create කරගන්නේ කියලා. හරිද boys, එහෙනම් අපි Hixfield එකේ account එකක් create කරගන්නේ කොහොමද? එතකොට image එකක් generate කරගන්නේ කොහොමද? ඒ generate කරගත්ත image එක cinematic video clip එකක් බවට convert කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට ඒක කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකෙන් පෙන්නන්න. හරිද boys, එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරිද boys, එහෙනම් මම දැන් ඔයාලට ඉස්සරහම පෙන්නන්නම් Hixfield Cinema Studio එකට log වෙලා. ඉතින් මේකේ AI video generate කරන්නේ කොහොමද, එතකොට 4K video, එතකොට cinematic short video ඒවා generate කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්න. හරිද boys, ඔයාලා ඉතින් මේක open කරගද්දි මම පල්ලා description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලා මේක account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ Hixfield AI එකේ account එකක් කොහොමද create කරගන්නේ කියලා. ඉතින් මම ඉස්සරහම මගේ device එකේ තියෙන Chrome එක open කරලා Hixfield Cinema Studio එකට මෙන්න මේ විදිහට log වෙනවා. ඉතින් මේක log වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන වම් පැත්තේ කෙළවරෙන් බලා ගන්න පුළුවන් sign up කියලා. ඉතින් මෙන්න මෙතනින් sign up කියන එක click කරන්න. ඉතින් ඔයාලා මම දාලා තියෙන පල්ලා description එකේ තියෙන link එකෙන් ආපුවාම මෙන්න මේ home interface එක තමයි ඔයාලට load වෙන්නේ. ඉතින් මෙතෙන් ආවට පස්සේ ඔයාලට වම් පැත්තේ උඩ තියෙනවා sign up කියලා. ඉතින් අන්නේ sign up කියන බටන් එක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඉතින් ඒකට එකපාරක් click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහම මෙතනින් ඔයාලා create කරගන්න මේක select කරන්න තියෙනවා. ඉතින් Google එකෙන්ද, Apple එකෙන්ද, Microsoft එකෙන්ද කියලා. ඉතින් මම දැන් මේක ඉස්සරහම Google එකෙන් create කරනවා. ඉතින් Google කියන එකට එකපාරක් click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ කියලා තියෙන්නේ ඔයාලගේ email එක හරි phone number එක හරි දෙන්න කියලා. ඉතින් ඔයාලා account එක create කරන්න බලාපොරොත්තු වෙන email එක හරි phone number එකයි මෙතන දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ email එක දෙනවා මෙන්න මේ විදිහට. ඉතින් password එක මම මෙන්න මේ විදිහට fill කරගන්නවා. ඉතින් ඒ email එක දුන්නාට පස්සේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් next කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ next කියන එක මම එකපාරක් click කරනවා. ඉතින් එකපාරක් click කරාට පස්සේ මෙතනින් I am not a robot කියන එක tick එක දාලා ඉතින් මෙන්න මෙතනින් motorcycle කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් මෙන්න මේ ටික select කරන්න තමයි තියෙන්නේ. ඉතින් crossway කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේකෙන් මෙන්න මේ විදිහට select කරනවා. ඉතින් මේකේ ඔයාලා දෙන්න තියෙන ඔයාලගේ Gmail එකේ තියෙන password එක. ඉතින් මම password එක මෙන්න මේ විදිහට fill කරගන්නවා.
ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ හෝම් ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් බොස් එහෙනම් දැන් ඔයාලා මේ Hicksfield Cinema Studio කියන account එකක් create කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් how to do your plan your Hicksfield කියලා. ඉතින් මම මෙතනින් දෙනවා social media grow කියලා. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ beginner, එතකොට expert, එතකොට advanced එන්නේ වගේ තියෙනවා. ඉතින් මම දැන් මේකට අලුතින් මම beginner කියලා දෙනවා. ඉතින් මෙතන expert ඔයාලා මෙතනින් කැමති option එක select කරගන්න පුළුවන්. ඉතින් මම beginner කියලා දෙනවා. ඉතින් beginner කියලා දුන්නාට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් නේ. ඉතින් මෙයාලා අහනවා what do you want create කියලා. ඉතින් මම මෙතන දෙනවා cinematics, එතකොට commercial ad and videos, එතකොට image editing and මේ ටික, එතකොට video generate. ඉතින් මම මෙන්න මේ ටික select කරනවා. ඉතින් ඔයාලා කැමති categories ටික මේකෙන් select කරගන්න පුළුවන්. ඉතින් මම මේ ටික select කරගෙන මම මෙන්න මෙතනින් continue දෙනවා. ඉතින් continue දුන්නාට පස්සේ ඔයාලා අහනවා ඉතින් continue කරාට පස්සේ ඉතින් ඔයාලා ඊට පස්සේ අහනවා මෙතනින් YouTube, TikTok. ඉතින් ඔයාලා කැමති platform ටික මේකේ select කරන්න පුළුවන්. ඉතින් මම mainly focus කරන්නේ YouTube හින්දා මම YouTube කෙනෙකුට පාරක් click කරනවා. හරි ඉතින් boys ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතනින් කැමති මේකක් select කරගන්න පුළුවන්. ඉතින් මම hard to prompt කෙනෙකුට පාරක් select කරනවා. ඉතින් ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ continue කෙනෙකුට පාරක් click කරනවා. ඉතින් continue කෙනෙකුට එකපාරක් click කරලා පස්සේ ඔයාලට මෙන්න මේකේ package buy කරගන්න පුළුවන්. ඉතින් මේක monthly එක වෙනවා $24.5. ඉතින් මේක අවුරුද්දකුත් මාස 6කුත් $49.8ක් තමයි වෙන්නේ. ඉතින් මම මේක skip කරනවා. ඉතින් ඒක skip කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ notification එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක set නම් එතකොට මේක දිගටම වැඩ කරන්න ඕන නම් මෙන්න මේකේ package එකක් buy කරලා ඔයාලා දිගටම වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් boys මම මෙන්න මේක මෙතනින් close කරනවා. හරි ඉතින් boys එහෙනම් දැන් ඔයාලා Hicksfield AI එකේ account එක create කරගෙන තියෙනවා. හරි ඉතින් boys එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන options මොනවද, එතකොට මේකේ තියෙන features මොනවද, එතකොට මේ එකින් එක මම ඔයාලට පැහැදිලි කරගෙන යන්න. හරි ඉතින් boys ඔයාලට ඉස්සරහම බලා ගන්න පුළුවන් මේ උඩ layer එකේ තියෙනවා image, video editing, characters, එතකොට cinema studio මෙන්න මේ වගේ option ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයාලට මේ එකින් එක පැහැදිලි කරගෙන යන්න. ඉතින් මම ඉස්සරහම මෙන්න මෙතනින් තියෙනවා image කියන එකට ආවට පස්සේ create image කියලා. හරි ඉතින් boys එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ Hicksfield AI එකෙන් කොහොමද image එකක් AI වලින් generate කරගන්නේ කියලා. ඉතින් boys ඔයාලට මේක කිසිම knowledge එකක් නැතුව expert කෙනෙක් හෝ beginner කෙනෙක් හෝ ඔයාලට ලේසියම මේකෙන් වැඩ ටික කරගන්න පුළුවන්. හරි ඉතින් boys එහෙනම් මම දැන් ඔයාලට ඉස්සරහම පෙන්නන්නම් මේකේ create image ගිහිල්ලා generate AI image කියලා තියෙනවා. ඉතින් මම මේකට එකපාරක් click කරනවා. ඉතින් ඒකට එකපාරක් click කරලා පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට ඕනේ මොන වගේ image එකක්ද generate කරගන්න ඕනේ මොන වගේ AI image එකක්ද කියලා ඔයාලා මේකෙන් select කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලා කැමති prompt එකක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මම ඉස්සරහම දෙනවා නිකන් බල්ලෙක් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා වගේ එන්න එහෙම ඔයාලට පෙන්වන්න ඕන හින්දා නිකන් lazy prompt එක මම මෙන්න මේකෙන් search කරගන්නවා. ඉතින් ඉස්සර මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා බල්ලෙක් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා වගේ ඒ වගේ prompt එකක් මෙන්න මේකෙන් type කරගන්නවා. ඉතින් boys ඔයාලා prompt එක type කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ තියෙනවා කහ පාටට මෙන්න මෙතනින් තියෙනවා generate කියලා. ඉතින් මම මෙන්න මේකට එකපාරක් click කරනවා. ඉතින් boys ඒක click කරලා පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි දුන්න prompt එකට අනුව බල්ලෙක් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා වගේ මෙන්න මේ විදිහට image එකක් create වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි දුන්න prompt එකට අනුව බල්ලෙක් බෝලයක් එක්ක සෙල්ලම් කරනවා වගේ image එකක් මෙන්න මේ විදිහට high quality HD වලින් මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා. ඉතින් boys ඔයාලා දැන් මේක save කරගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන cancel එක දීලා ඉතින් ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් download කියලා. ඉතින් එන්නේ download කෙනෙකුට එකපාරක් click කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක උඩ එකපාරක් click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ image එක කිසිම payment එකක් කරන්න නැතුව ඔයාලට save කරගන්න ඕන location එක අහනවා. ඉතින් මම මෙන්න මේ විදිහට save කියලා දෙනවා. හරි ඉතින් boys එහෙනම් මම දැන් ඔයාලට මේ cinematic level එකේ video clip එකක් generate කරගන්න කොහොමද කියලා මම ඔයාලට step by step කියලා දෙන්න. ඉතින් ඉස්සර මම මෙන්න මෙතන යනවා cinema studio කියන එකට. ඉතින් ඒකට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ home interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් boys ඔයාලට මේකේ වම් පැත්තේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා prompt කියලා එකක්. ඉතින් මෙන්න මේ prompt
කෙනෙකුට එක උඩට ඔයාලට සිම්පල් ක්‍රියේටිව් චොයිස් ඔයාලගේ තියෙන මොන හරි අදහසක් දීලා සිනමැටික් ලෙවල් එකේ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ඩියුරේෂන් එක අහලා තියෙනවා. ඊට පස්සේ ඇස්පෙක්ට් රොටේට් එක අහලා තියෙනවා. ඉතින් ඒවා මෙතනින් ඔයාලට ඩියුරේෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගිහිල්ලා තප්පර සෙකන්ඩ් එතකොට 5 සෙකන්ඩ් වගේ. ඉතින් මම දැන් ඉස්සරහම මෙන්න මෙතනින් 5 සෙකන්ඩ් සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ප්‍රොම්ප්ට් එකට මම ටයිප් කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට ඇඩ් කරනවා. ඉතින් මම ටයිප් කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට ඇඩ් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා පල්ලෙහෙන් ජෙනරේට් කියලා. අන්නේ ජෙනරේට් කියනකොට එකපාරක් මම ක්ලික් කරනවා. ඉතින් බොයිස් අන්න ඒ විදිහට ප්‍රොම්ප්ට් එක දීලා ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ඔටෝම ජෙනරේට් වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ අවුට්පුට් එකක් ලැබිලා තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේක ප්ලේ කරලා පෙන්නන්නම් මේක සිනමැටික් ලෙවල් එකට කොහොමද මම නිකන් කේක් එකක් උඩ මිනිස්සු ටිකක් වැඩ කරනවා වගේ ප්‍රොම්ප්ට් එකක් තමයි මේකට දුන්නේ. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ප්ලේ කරන බටන් එක දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කේක් එකක් උඩ මිනිස්සු ටිකක් වැඩ කරනවා වගේ Xfeel AI එකෙන් අපිට ඔටෝම ජෙනරේට් කරලා දීලා තියෙනවා අපි දුන්න ප්‍රොම්ප්ට් එකට අනුව. හරිතින් බොයිස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩවුන්ලෝඩ් කෙනෙකුට එකපාරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා පස්සේ අපි බලමු මේකේ ක්වොලිටි එක කොහොමද අපිට මේක ලැබිලා තියෙන අවුට්පුට් එක මොන වගේ අවුට්පුට් එකක්ද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක ඉතින් මම මෙන්න මේක මේ විදිහට ඕපන් කරනවා. ඉතින් අපි බලමු මේක ඕපන් කරලා පස්සේ අපිට මොන වගේ අවුට්පුට් එකක්ද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් බොයිස් බලා ගන්න පුළුවන් මේකේ පොඩි මිනිස්සු ටිකක් කේක් එකක් උඩ වැඩ කරනවා වගේ තමයි මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ ෂෝට් වීඩියෝ හදලා ඔයාලා YouTube එකේ හරි TikTok එකේ හරි ඔයාලට දාලා ඉතින් මෙන්න මේ විදියට views ගන්න පුළුවන්. ඉතින් මේවා ෂෝට් විදියට දැම්මොත් එහෙම මේවා මිනිස්සු බලන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඔයාලට ලැබෙන views ප්‍රමාණය වැඩි. හරි බොයිස් එහෙනම් මම දැන් ඔයාලට පෙන්නනවා Xfeel AI එකෙන් ප්‍රොම්ප්ට් එකක් දීලා සිනමැටික් ලෙවල් එකේ ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් බොයිස් මම ඊළඟට ඔයාලට පෙන්නනවා කොහොමද ප්‍රොම්ප්ට් එකක් දීලා සිනමැටික් ලෙවල් එකේ වීඩියෝ ක්ලිප් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ සිනමැටික් වීඩියෝ ක්ලිප් 10ක් 15කට එකතු කරලා තනි වීඩියෝ ක්ලිප් එකක් විදිහට කන්වර්ට් කරගෙන ඉතින් ඔයාලට මේක YouTube එකේ හරි TikTok එකේ හරි පබ්ලිෂ් කරලා ඔයාලට views ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් viewers බලනවා වැඩි. හරිද බොයිස් ඔයාලට මෙන්න මේ Xfeel එකේ පැකේජ් බයි කරන්න ඕන නම් මම පෙන්නන්න. මෙන්න මේ විදිහට ඔෆර් එකක් යනවා. තව දවස්යි පැය 19ක් වගේ ඔෆර් එකක් තියෙනවා 80%ක. ඉතින් මම දුන්න අර ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයාලා ආවොත් එහෙම ඒ ඔෆර් එකට අමතරව තව විශාල බෙනිෆිට්ස් ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම ආපහු මෙන්න ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මේ විදිහට උඩින් ඔයාලට ඩිස්ප්ලේ කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා account එකක් හදනවා නම් මම කලින් කිව්වා වගේම පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා මම දාලා තියෙන ප්‍රොමෝ කෝඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට account එකක් හදාගත්තොත් එහෙම මෙන්න මේ තියෙන offers එතකොට ප්‍රොමෝ කෝඩ් එකෙන් හම්බෙන benefits වගේ දේවල් ඔක්කොම ඔයාලට ගන්න පුළුවන්. හරිතින් බොස් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ Xfeel AI එකෙන් කොහොමද cinematic level image එක create කරලා ඒක ඒ create කරගත්ත image එක කොහොමද cinematic video clip එකක් බවට convert කරගන්නේ කියලා. ඉතින් බොස් ඔයාලා මම කලින් කිව්වා වගේම මේ Xfeel AI එකේ account එකක් හදනවා නම් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම් link එක. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලා account එකක් හදන්න පුළුවන්. ඉතින් ඒ account එක හදද්දි මම මෙන්න මෙතන උඩින් දාන්නම් promo code එක. ඉතින් ඔයාලට ඒ promo code එක use කරලා account එක create කරගත්තාට පස්සේ ඔයාලා මේ Xfeel AI එකෙන් benefits වගේ දේවල් ලබා ගන්න පුළුවන්. හරිතින් බොස් එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් හැමෝටම උත්සාහයි.